ආදරණීය දුවේ පුතේ අද අපි ප්‍රශ්නයක් කතා කරන්න යනවා. අද අපි කතා කරන්න යන ප්‍රශ්නේ තමයි මිශ්‍රණ පාඩමට අදාළ ප්‍රශ්නයක්. දැන් ඔබ ඉදිරියේ මේ ප්‍රශ්නය ඔබට දැක ගන්නට පුළුවන්. මොකක්ද ප්‍රශ්නේ බලන්න. ඝන ඩෙසිමීටරයට මවුල දෙකක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ කියන්නේ මොකක්ද කියලා ඔබෙන් අහනවා. ඒ කියන්නේ දරුවනේ දැන් මේ තියෙන්නේ ද්‍රාවණයක්. මේ ද්‍රාවණයේ පවතින ප්‍රමාණය තමයි කොච්චරක්ද? ඝන ඩෙසිමීටර එකක්. එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් මිලිලීටර් 1000ක්. එහෙමනම් මේ ප්‍රශ්නේ පිළිතුර තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන ඩෙසිමීටරයක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් තියෙන බවයි. නැවතත් ඒ පිළිතුර බලන්න. අපේ ප්‍රශ්නය ඝන ඩෙසිමීටරයට මවුල දෙකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ මේ ද්‍රාවණ ඝන ඩෙසිමීටරය තුල තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක්. අපි යමු ඊට අදාළ තවත් ප්‍රශ්නයකට. ඔබෙන් අහනවා ප්‍රශ්නයක් මේ ඝන ඩෙසිමීටර් දෙක ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් ගණන කොච්චරද කියලා. බලන්න අපි ඒකට පිළිතුරු සපයන හැටි. අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ? මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න ඕනේ. එතකොට ඒ සඳහා අපි කරන දේ ඔබ දන්නවනේ. ඒ කියන්නේ මේවායේ තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරන්න ඕනේ. එතකොට එහි අගය කොච්චරද? 40ක්. එහෙමනම් මේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයකට අපි කියනවා මවුලයක් කියලා. ඒ අනුව අපි ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් සමානයි ග්‍රෑම් 40යි කියලා. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ මවුල දෙකක අඩංගු ග්‍රෑම් ගණන හොයන්න. එහෙනම් අපි මොකද කරන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක සමානයි 40 වැඩි කරනවා 2. එතකොට අපිට ලැබෙනවා ග්‍රෑම් 80ක්.